ඇත්තටම මුලින්ම මේ ස්තුති කරන්න ඕන දේශප්‍රේමී ජාතික ව්‍යාපාර සංවිධානය අප වෙනුවෙන් එන සිටීමේ මේ අවස්ථාවේදී ඇත්තටම කිව්වොත් අපි මෙතන මේ සාමකාමී උද්ඝෝෂණයේ සහභාගී වුණේ කිසිම ප්‍රචාරණයක් ඇති කිරීමේ බලාපොරොත්තුවක් නොවේ. ශ්‍රී ලංකික ලක්වාසී ඔබ සියලු දෙනා සිහිපත් කරන්නට ඕන. අපේ තමයි ශාක්‍ය වංශයේ බෞද්ධ පරිපූර්ණ හිමිකම් කියන චීටගොන් කියන කලාපයේ මේ බෞද්ධ ජනතාව සිටින අතීතේ ඉඳලා මේ 2000 ගානේ ඉඳලා අපි රැකගෙන ආපු තේරවාදී පිරිසුදු බුදුදහම මේ හිමිකම් කියන අපේ චක්මා කියන බෞද්ධ ප්‍රජාව එවාගම අනිකුත් බරුව මේ මාර්මා තොංචංකා මේ කියන අපේ බෞද්ධ උරුම කියවන අපේ මේ බෞද්ධයන් 1979 දී විශේෂයෙන් බෞද්ධ සංහාරයක් සිද්ධ වෙලා අපේ බෞද්ධ මේ උරුම රටේදී ලක්ෂ 2කමාරක් පවේ පලා ගියා. එවාගම ඉන්දියාවේදී ලක්ෂ 3ක් අධික පලා ගියා. නමුත් ඒ ඉඩකඩම් වලට මොකක්ද කියන්නේ බංග්ලාදේශයේ රජය ඒක එවැගේදී මේ හමුදා භාරකාර මේ ආණ්ඩුවක් තමයි තිබුණේ. මොකද කියන්නේ අපේ බෞද්ධ ජනතාව නැවත පදිංචි කරන වෙනුවට මොකද කරේ මුස්ලිම් ජනතාව තැන් වලින් ගෙන එකපාර ලක්ෂ 5ක් අධික ලක්ෂ 5කට අධික අපේ පළාත්වලට අපේ බෞද්ධ ජනපදවලට පදිංචි කරලා ඒ මුස්ලිම් චෙට්ලර් කියන ඒ මුස්ලිමයි ගහරහා අපේ බෞද්ධ ඉඩකඩම් අපේ බෞද්ධ දෙරියෝ මේ දූෂණය කිරීම අපිට ආරංචි ලැබිලා තියෙන යම් මුස්ලිම් අන්තවාදී පිරිසක් ඒකත් සංවිධානය අපි යම්කිසි බෞද්ධ කෙල්ලෙකුට දූෂණය කරන්න පුළුවන් වුණොත් ලක්ෂයකට අධික බංග්ලාදේශ මුදලෙන් තෑග්ගක් ලබා දෙනවා. ඒක ලංකා මුදලෙන් ලක්ෂ 2,75,000කට අධිකයි. ඒ කියන්නේ අපේ මුස්ලිම් ගෑනු ළමෙක් දූෂණය කරන්න පුළුවන් වුණොත් බංග්ලාදේශයේ මේ තාකවලින් ලක්ෂයක් වම පරිත්‍යාග කරනවා. ඒ වගේ සංවිධානයක් තිබෙනවා. ඔව් බෞද්ධ ධෛර්යයන් දූෂණය කෙරුවොත්. ඒ වගේ ඒගොල්ලෝගේ ප්‍රධාන ඉලක්කය තමයි අපේ චක්ම බෞද්ධයන්. මොකද අපේ බෞද්ධ චක්ම බෞද්ධයන් තමයි අපේ ඒ සමග අනිකුත් මේ හින්දු ආගම ආදාන ත්‍රිපුරා මේ එවාගම බුදුදහම ආදාන මේ මර්ම තංචංකා එවාගම බරුව කියන අපේ බෞද්ධ ජනතාව. ඒ නිසා මම ශ්‍රී ලාංකික ජනතාවගෙන් බොහොම කරුණාවෙන් බොහොම ආදරයෙන් ආයාචන කරනවා. අපේ වෙනුවෙන් ඇත්තටම මේ ලෝකේ ජාත්‍යන්තර බෞද්ධ රටක් කවුරු පෙනී සිටින්නේ. අද මම දැකලා තියෙනවා මේ ලංකා විවිධ බෞද්ධ සංවිධානවල මේ පලස්තීන සංහාරය ගැන අඬනවා. පලස්තීන සංවරය ගැන හඬ නගනවා. අද පලස්තීන මේ මම දැක්කා ඊයේ මේ ඇමරිකාවේ ජනාධිපති විසින් සාම සාකච්ඡාවක් කරලා අද පලස්තීන වැසියෝ ඔහොම මොකද ඒකත් නිදහසින් තමන්ගේ දසය උසවගලා ඒකත් මේ සන්තෝෂයෙන් අපි පත් වෙලා. ඇයි අපි චිත්තගම් බෞද්ධ වෙනුවෙන් මේ වෙන සංහාරය ඇති වෙනුවෙන් ඇයි ජාත්‍යන්තර බෞද්ධයෝ ඇයි මේ NGO මේ පිරිස ඇයි අපි වෙනුවෙන් හඬ නගන්න බැරි? අපි අදකල මානව වර්ගයක් නෙවෙයිද? අපේ මිනිස්සු නෙවෙයිද? අපේ මිනිස්සු නෙවෙයිද? මේ ඉතින් අපිට අද මේ වගේ ප්‍රසිද්ධියම කතා කරන්න බෑ. බංග්ලාදේශයේ විශේෂ ආණ්ඩුව විසින් අපේ බෞද්ධ ජන කොටස් වලද ඇති වෙන සංහාරය මාධ්‍යවල පෙන්වන්නේ තහනම්. මාධ්‍ය තහනම්. ඒ වගේම පාර යන්නේ කොල් අපේ තරුණ බෞද්ධ ජනතාවගේ මේ ෆෝන් වල තමන්ගේ ජංගම දුරකථන වලින් ඒ සිද්ධි මේ Facebook කරා ෂෙයාර් කරලා තියෙනවද? ඒ හතරේ මං හන්දියේ තුන් මං හන්දියේ මේ පාවහම මොකද්ද මේ නතර කළා Facebook චෙක් කරලා වැරදිලා පොස්ට් එකක් කොහොම ෂෙයාර් කරලා තිබ්බොත් ඒ කට්ටියද මේ මාසෙ ගණන් හිරවත් කරන ඒ වගේ මේ අවස්ථාවක් උදා වෙලා. ඇත්තටම මේ ජාත්‍යන්තර වශයෙන් අපි අසරණයි. ජාත්‍යන්තර අපි මේ